හායි යාළුවනේ කාලෙකට පස්සේ මම බැටර් 2 හෙවන්ස් කතාව ගේනවා. ඒ කතාව ගේන්න පරක් වුණේ සෝල් ලෑන්ඩ් 2 කතාව දාන්න ඕන හින්දා. සෝල් ලෑන්ඩ් 2 කතාව ගැන කිව්වොත් එක්තරා පොඩි ළමෙක් තමන්ගේ අම්මට වුණු අසාධාරණ වෙනුවෙන් තමන්ගේම තාත්තයි යුක්තිය ඉල්ලලා කරන පොඩි සටනක් ගැන තමයි ඒ කතාවේ සඳහන් වෙන්නේ. ඔයාලා ඒ කතාව බලන්න කැමති නම් මං ඒ ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලා දැනටම දන්නව ඇතිනේ බැටර් 2 හෙවන්ස් කතාව මේ මාසයේ ඉඳන් එන්නේ නැහැ, ඊළඟ මාසයේ ඉඳන් තමයි එන්නේ. බැටර් 2 හෙවන්ස් කතාවේ මීට කලින් කුරු සිදු වුණේ හුන්මූසීගේ පැමිණීමත් සමග මුළු යාව වංශයෙන්ම ආందోලනාත්මක තත්ත්වයකට පත් වුණා. හුන්මූසී ෂෝයනුයි එල්ල ෂින්නුන් සහ වැන්හෝ එල්ලයි ලෝකයේම අංක 1 ඇල්කිමිස් කියන නාමයට තරඟවදින තරඟයක් වාරෙන්නේ අවසන් වුණේ. අපි බලමු මේ තරයෙන් කවුරු දිනයිද කියලා. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ෂින්නුන් එල්ලයි වැන්හෝ එල්ලයි හුන්මූසී ෂෝයනු වේදිකා හතර ඉන්න අවස්ථාවකට. ඒ වෙලාවේ මේ තරඟය බලන්න ආපු සියලුම ප්‍රේක්ෂකයින් ෂින්නුන්ටයි වැන්හෝ එල්ලටයි චිය කරන්න පටන් ගන්නවා. මේ දිහා යාෝචනු යහුදෑනු අවධානයෙන් තමයි බලාගෙන ඉන්නේ. මේ වෙලාවේ වෙන්මූසී අනිත් කට්ටියට කියනවා ඔයාලගේ තියෙන සියලුම දක්ෂතාවයන් එලි කරන්න. මේ කතාවට හිනාවක් දාපු වැන්හෝ එල්ල එයා ගාව තියෙන හෙවෙනි ෆ්ලේම් එක වෙන 9 සෙරින් වින්ස් ෆ්ලේම් එක එළියට දානවා. මේ ෆ්ලේම් එකේ තියෙන සුළං ශක්තියට විශාල සුලිකුණාටුවක් පව හැදෙනවා. මේ ෆ්ලේම් එක දිහා ෂෝයන් අවධානයෙන් බලන් ඉන්න ගමන් හිතනවා එදා හෙවෙන්ලි ටූම් එකේ යාෝ සින්ජි ගාව තිබ්බ හෙවෙනි ෆ්ලේම් එක මේක නේද? මට හිතෙන විදිහට යාෝ සින්ජි වැන්හෝ එල්ලගෙන් ඒ හෙවෙනි ෆ්ලේම් එක ණයට ගත් එකක් වගේ. වැන්හෝ එල්ල එයා ගාව තියෙන හෙවෙනි ෆ්ලේම් එක පාවිච්චි කරලා කල්දේරමක් මවනවා. ෂෙන්නුන් එල්ල රැවුලත ගාමින් කියනවා වැන්හෝ එල්ල මේ ටික කාලයට ඔයාගේ ෆයර් කන්ට්‍රෝලින් පවර් එක ගොඩක් වර්ධනය වෙලානේ. මෙහෙම කියනවත් එක්කම ෂෙන්නුන් එල්ල එයා ගාව තියෙන හෙවෙනි ෆ්ලේම් එක එළියට ගන්නවා. මේ හෙවෙනි ෆ්ලේම් එකේ බලයට ෂෙන්නුන් එල්ල හිටපු වේදිකාව වටේට ඖෂධ පැලෑටි වැවෙන්න පටන් ගන්නවා. ෂෝයන් ඒ දිහා පුදුමෙන් බලාගෙන කියනවා මේ තියෙන්නේ ලයිෆ් ස්පිරිට් ෆ්ලේම් එක නේද? මේ ෆ්ලේම් එක හෙවෙනි රෑන්කින් වලින් 5 වෙනියට තියෙන්නේ. මේ ෆ්ලේම් එක ජීවයේ ගින්න කියලා හඳුන්වනවා. ඒ වගේම මේ ෆ්ලේම් එක තියෙන කට්ටිය දීර්ඝායුෂ කාලයක් ලැබෙනවා. මේ තරඟය බලන්න ආපු ප්‍රේක්ෂකයන් මේ ෆ්ලේම් එක දිහා පුදුමෙන් තමයි බලාගෙන ඉන්නේ. මේ ෆ්ලේම් එකෙන් විශාල වැල් හතරක් අහසට ගිහිල්ලා ඒ වැල් හතර කම්බයින් වෙලා ෂෙන්නුන් එල්ලගේ කල්දේරම් වෙන වයින් බෝතලයක් එළියට එනවා. මේ ලයිෆ් ස්ප්‍රින් ෆ්ලේම් එක ළඟ තියෙන කෙනෙක්ට මහන්සි වෙලා ඖෂධ හොයන්න අවශ්‍ය නැහැ. එයා ගාව තියෙන ඖෂධ ඇට ටිකක් පාවිච්චි කරලා විතරක් වුණත් හොඳ පිවිතුරු ඖෂධ පැලෑටි ලබා ගන්න පුළුවන්. හැබැයි මේ ෆ්ලේම් එක සටන් කරන්න පාවිච්චි කරන්න බෑ. හැබැයි ඇල්කිමිස් කට්ටියට නම් මේ ෆ්ලේම් එක ගොඩක් වැදගත් වෙනවා. මේ දිහා බලන් හිටපු වැන්හෝ එල්ල කියනවා ඔබට ඇත්තටම විශාල වාසනාවක් තියෙනවා. ඒකට ෂෙන්නුන් එල්ල hina වෙලා කියනවා මට මේ ෆ්ලේම් එක හම්බුනේ මම ඖෂධ පැලෑටි හොයන්න යද්දි. ඒක ඇත්තටම අහඹු අවස්ථාවක්. ඒ වෙලාවේ වැන්හෝයි ෂෙන්නුයි පුදුම කරගෙන එයාලා ගාව තිබ්බ හෙවෙනි ෆ්ලේම් එක සැරේම එක්තරා ෆ්ලේම් එකකට ඇදිලා යන පටන් ගන්නවා. මේ වෙලාවේ හුන්මූසි එයා ගාව තියෙන නහීරි ඩිවෝරින් ෆ්ලේම් එක එළියට දාලා 9 සෙරින් වින් ෆ්ලේම් එකේ ලයිෆ් ස්ප්‍රින්ට් ෆ්ලේම් එකේ තියෙන ශක්තිය උරා ගන්න පටන් ගන්නවා. මේ වෙන සිදුවීම දිහා බලාගෙන යහුදයන් කියනවා මේ තියෙන්නේ දෙවෙනි ස්ථානයේ තියෙන නහීරි ඩිවෝරින් ෆ්ලේම් එක නේද? ඒත් එක්කම හුන්මූසි මේ නහීරි ෆ්ලේම් එකෙන් එයාට උඩින් හිස් අවකාශයේ කල්කුහරයක් මවලා ඒ කල්කුහරය ඇතුලේ තිබිලා එයාගේ කල්දේරම එළියට ගන්නවා. ෂෝයන් මේ ෆ්ලේම් එක දිහා බලාගෙන කියනවා මේ තියෙන්නේ නහීරි ෆ්ලේම් එකෙන් උපගින්නක් නේද? මේ කතාවට හුන්මූසිගේ මූණ හොඳටම අවුල් යනවා. මේ වෙලාවේ ෂින්නුන් එල්ල ෂෝයන් දිහාට හැරිලා අහනවා මට ආරංචියක් ලැබුණා ඔයා පුරාවෘත්තවල එන පියුරිෆයින් ලෝටස් ෆ්ලේම් එක යටත් කරගත්තා කියලා. මේ කතාවට ෂෝයන් ආචාර කරමින් කපටියෙන් කියනවා මමත් ඔබතුමා වගේ වාසනාවන්ත වුණා. ඒත් එහෙම කියපු ෂෝයන් එයා ගාව තියෙන හෙවෙනි ෆ්ලේම් එක එළියට දාදී ඒ හෙවෙනි ෆ්ලේම් එකෙන් විශාල ලෝටස් එකක් හැදිලා අහසට ඉස් වෙනවා. මේ හෙවෙනි ෆ්ලේම් එකේ තියෙන රස්නෙට වටේ ඉන්න කට්ටියට ඉන්නත් අමාරුයි. මේ ලෝටස් එක මැදින් ෂෝයි මතුවෙද්දි ඒ දිහා බලන් හිටපු වැන්හෝ එල්ල පුදුමෙන් කියනවා මේ තියෙන්නේ ෆයර් ස්පිරිට් එකක් නේද? මේක ඉතාම දුර්ලභ දසුණක්. මේක දිහා හුන්මූසි තරහෙන් බලන් ඉන්න ගමන් හිතනවා මේක අයිති වෙන්න තිබ්බේ අපේ හුන් ක්ලෑන් එකට. ඒත් එක්කම ෂෝයන්ගේ
විධානයත් එක්ක ෂෝයි හාසට ගිහිල්ලා විශාල ෆ්ලේම් ශක්තිය නිදහස් කරන්න පටන් ගන්නවා. මේ ෆ්ලේම් වලින් ෂෝයන්ගේ කල්දේරම එළියට මතුවෙනවා. ඒත් එක්කම හුන්මූසි මේ කාලේ අපිට යවන්න බෑ කියලා එයාගේ තියෙන දෙවෙනි ෆ්ලේම් එකෙන් කළු කුහරයෙන් මවලා ඒ කළු කුහරයෙන් මැදින් විශාල ඖෂධ ප්‍රමාණයක් එයාගේ කල්දේරම ඇතුළු කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම වෙන් හෝවෙල්ල එයා ගාව තියෙන බීජ ප්‍රමාණයක් විතරක් පාවිච්චි කරලා පිවිතුරුම ඖෂධ පැලෑටි නිර්මාණය කරගන්නවා. වෙන් හෝවෙල්ල යාව ක්ලෑන් එකේ තියෙන ඖෂධ පැලෑටි ලබා ගද්දී ෂෝයන් එයා ගාව තියෙන ස්ටෝරේජ් මුද්ද පාවිච්චි කරලා ඒ මුද්ද ඇතුලේ තිබිලා විශාල ඖෂධ ප්‍රමාණයක් එළියට ගන්නවා. මේ ඖෂධ දැකපු වටේ ඉන්න සීලුම් ප්‍රේක්ෂකයන් පුදුමයටපත් වෙනවා. යාවචෙන් මේ දිහා බලාගෙන ඉද්දි ෂෝයි මේ සීලුම බෙහෙත් පැලෑටියම්ම ආහාරයටගෙන එයාගේ බඩට තට්ටුවකුත් දාගෙන හෙවෙනි ෆ්ලේම් කල්දේරමට ඇතුල් වෙනවා. මේක දිහා බලන් හිටපු යාෝසින්ජි කියනවා මෙතන බෙහෙත් අමුද්‍රව්‍ය 1000කට වඩා තියෙනවා. මේ ඔක්කොම ෂෝයන් රිෆයින් කරන්න හිතාගෙන ඉන්නේ. මේ කතාවට යාෝලින් කියනවා ඔයා කලින් ෂෝයන්ව හෙවෙනි ලූම් එකේ හමු වෙද්දි ෂෝයන්ට මෙච්චර ශක්තියක් තිබ්බේ නෑ නේද? ඒකට යාෝසින්ජි ඔළුව වනද්දී යාෝසින්ජි කියනවා කලින් එයා නිකන් ඩූසුන් කෙනෙක් විතරයි. හැබැයි කවුද හිතුවේ එයා මේ වගේ ටික කාලයකට මෙච්චර දිනුවක් ලබයි කියලා. යාෝලින් ෂෝයන් දිහා බලාගෙන හිතනවා මෙච්චර කාලයකට මට මෙයා විතරයි හම්බුනේ. මගේ ආධ්‍යාත්මික ශක්තිය පහු කරගෙන ගිය එකම එක්කෙනා. යාෝලින් ෂෝයන් දිහා වමනාවෙන් තමයි බලාගෙන ඉන්නේ. මේක දැකපු යාෝසින්ජි අවුලෙන් බිම් බලා ගන්නවා. මේ වෙද්දිත් කට්ටිය නොනවත්වම පිළි රිෆයින් කරන වැඩේ කරගෙන ගියා. මේ කාලය අතරතුරේ සියලු දෙනාම තමන්ගේ කල්දේරමේ තිබූ සියලුම ඖෂධ වර්ග දීර බවට පත් කරලා ඒකාබද්ධ කරලා ඉවරයි. දැන් තියෙන්නේ ඝනීභවනය කරන අවස්ථාව. මේ වෙලාවේ හුන්මූසි කියනවා මේ වගේ අවස්ථාවක මොකක් හරි වැරද්දක් වුණොත් පිල් එකේ තියෙන ශක්තිය ඔක්කොම අස්ථාවර වෙනවා. මම ඔයාලට මගේ සියලුම ශක්තිය පෙන්වන්නම්. මේ වෙලාවේ හුන්මූසි කියනවා දෙව්ලොව හා පොළොවේ තියෙන ශක්තිය ඔක්කොම මගේ යන්න කීකරු වෙන්න. මෙහෙම කියපු හුන්මූසි විශාල ආධ්‍යාත්මික ශක්ති ප්‍රමාණයක් එයාගේ පිල් එක පැත්තට ඇදලා ගන්න පටන් ගන්නවා. මෙහෙම හුන්මූසි ආධ්‍යාත්මික ශක්තිය දගද්දී මුළු යාහු ක්ලෑන් එකේම තියෙන ආධ්‍යාත්මික ශක්තිය හුන්මූසිගේ කල්දේරම ඇතුළට ඇදලා යන්න පටන් ගන්නවා. මේ වෙලාවේ යාහුඩන් කියනවා දෙව්ලොවේ හා පෘථුවියේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය ඔක්කොම එකට ඒකාබද්ධ වෙලා හුන්මූසිගේ පිල් එක හදන්න උපකාරී වෙනවා. මේ වගේ ශක්තියක් අවශ්‍ය වන්නේ 9 වෙනි මට්ටමේ පිල් එකක් හදද්දි විතරයි. ඒ වෙලාවේ වෙන් හෝවෙල්ල එයා ගාව තියෙන ඔක්කොම ශක්තිය ඒකාබද්ධ කරද්දී වෙන් හෝවෙල්ලගේ පැත්තට විශාල ආධ්‍යාත්මික ශක්ති ප්‍රමාණයක් ඇදලා යන්න පටන් ගන්නවා. ඒක තියා බලන් හිටපු ෂින්නෝවෙල්ල හිනාවක් දාගෙන කියනවා හැමෝගෙම අදහස් සමානයි වගේ. ඒත් එක්කම ෂින්නෝවෙල්ල එයායි කල්දේරම පැත්තට විශාල ආධ්‍යාත්මික ශක්තියක් ඇදලා ගන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙම ෂෝයන් මගේ සහයෝගය ඔයාලට දෙන්නම් කියලා ෂෝයන්ගේ කල්දේරම පැත්තට විශාල ආධ්‍යාත්මික ශක්ති ප්‍රමාණයක් ඇද ගන්න පටන් ගන්නවා. මේක බලන්න ආපු ප්‍රේක්ෂකයෙක් කෑ ගහලා කියනවා 9 වෙනි මට්ටමේ පෙත්තක් නිපදවන්නයි යන්නේ. මගේ ජීවිත කාලේ මේ වගේ දෙයක් දැකලා නැහැ. තව ප්‍රේක්ෂකයෙක් කියනවා මෙවර 9 වෙනි මට්ටමේ පෙති 4ක් සෑදෙනවා. මේක ඇත්තටම යාව ක්ලෑන් එකේ සිදුවන දුර්ලභ දසුණක්. මේ වගේ දසුණක් ආයේ මගේ ජීවිත කාලෙම බලා ගන්න වෙන්නේ නැහැ. මේක දිහා යාෝචින් බලාගෙන කියනවා ෂෝයන් එල්ලලින්ගෙන් 9 වෙනි මට්ටමේ අට්ටෝරුවක් ඉල්ලගත් එක පුදුමයක් නෙවෙයි. මොහු මේකට කලින් ඉඳලම සූදානම් වෙලා ඉඳලා තියෙන්නේ. ඒත් යාෝචින් මූණ ඔල් කරගෙන කියනවා 9 වෙනි මට්ටමේ එක් පිල් එක සාදන්නත් විශාල ප්‍රමාණයේ ආධ්‍යාත්මික ශක්තියක් අවශ්‍ය වෙනවා. මේ සෑදෙන පිල් හතරටම මේ ඖෂධ කන්දේ තියෙන මුළු ආධ්‍යාත්මික ශක්තිය උරා ගත්තත් ඒ පිල් හතරෙන් එක පිල්ලයක්ව සාර්ථකව හැදෙයි කියලා හිතන්න අමාරුයි. මේ වෙලාවෙම යාෝඩන් මේ පිල් හතර සෑදෙන දිහා බලාගෙන යත් හිතනවා මේ තියෙන මුළු ශක්තියම පෙති හතරක් නිපදවීම තරම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි බලමු කාටද වැඩියෙන්ම ආධ්‍යාත්මික ශක්තිය උරා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මෙහිම මේ හතර දෙනා තමන්ගේ තියෙන සම්පූර්ණම ශක්තිය උපයෝගී කරලා ආධ්‍යාත්මික ශක්තිය විශාල ප්‍රමාණයෙන් ඇද ගන්න පටන් ගන්නවා. මේක බලන ප්‍රේක්ෂකෙක් කියනවා මේක මොනතරම් භයානක ශක්ති පරිභෝජනයක්ද? මේ හතර දෙනා ඒ කට්ටියගේ තියෙන සම්පූර්ණ මොදානේ දීලා තියෙන පිල් එක රිෆයින් කරන එකට. ඒ හින්දා ඒ කට්ටියට වටේ සිදුවන කිසිම දෙයක් ගැන අවධානයක් නැහැ. මෙහෙම මේ හතර දෙනා තමන්ගේ තියෙන ශක්තිය උපරිම වැය කරලා මුළු යාහු ක්ලෑන් එකේම තියෙන ආධ්‍යාත්මික ශක්තිය තමන්ගේ පිල් එකට උරා ගන්නවා. මෙහෙම ආධ්‍යාත්මික ශක්තිය උරා ගන්න එක දිගට දවස් 3ක් නොනවත්වම කෙරගෙන යනවා. මේ වෙද්දි යාහු ක්ලෑන් එකේ තියෙන සියලුම ආධ්‍යාත්මික ශක්තිය අවසන් වෙලා තියෙන්නේ. කොච්චර ශක්තිය උරා ගත්තත් මේ හතර දිනාගෙන් එක්කෙනෙක්ව සාර්ථකව පිල් එක රිෆයින් කරගන්න බැරි වෙනවා. මේ වෙලාවේ යාහුඩන් කියනවා
සැතපුම් දහස් ගණක් ඇතුලේ තියෙන මුළු වහසේ සහ පොළොවේ ශක්තිය සම්පූර්ණයෙන්ම ෂේ වෙලා ගිහිල්ලා මෙවර තරගෙන් කාටවත් ජයග්‍රහණය කරන්න බැරි වෙයි. මේ වෙලාවේ ෂෝයන දිෂ්ඨානයෙන් හිතනවා අහසේ පොළොවේ ශක්තිය මට තවදුරටත් ලබා ගන්න බැරි නම් මගේ රුචි ශක්තිය මත රඳා පවතින්න වෙනවා. මේ වෙලාවේ ෂෝයිත් කනකාටුවෙන් හැදිලා තිබ්බ පිල් එක දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවෙන් වෙන් හොයල්ල කියන්න පටන් ගන්නවා. පේන විදියට මෙවර කිසිවෙකුට සාර්ථක වෙන්න බැරි වෙයි. මේක බලන ප්‍රේක්ෂකින් කියනවා මේ හතර දෙනාම තරංගය අත්හරින්නයි වගේ යන්නේ. අපිට මෙවර නවවෙනි ශ්‍රේණියේ රහස් පෙත්ත නිර්මාණය වන අයුරු බලා ගැනීමට වාසනාවක් නැහැ. ඒකට තවත් ප්‍රේක්ෂකෙක් කියනවා නවවෙනි මට්ටමේ පෙත්තක් සාධනයකට ඔයා හිතන තරම් ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒක ලොකු අභියෝගයක්. මේ වෙලාවේ හුන්මූසි කියන්න පටන් ගන්නවා. කිසිවෙකු බෑ කිව්වට ඒක ස්ථිරවම කියන්න බැහැනේ. එහෙම කියපු හුන්මූසි එයා ගාව තියෙන නහීර ඩිවෝරින් ෆ්‍රේම් එකෙන් ගිනි දැල් 3ක් ෂෝයන්ගෙන් ෂින්නොන් එල්ලගයි වෙන්හෝ එල්ලගේ කල්දේර මෙතුල්ට යවනවා. මේ ගිනි දැල් වලින් කළු කුහර නිර්මාණ වෙලා මේ කට්ටිය මෙච්චරලා පිල් එක රිෆයින් කරපේ ශක්තිය හුන්මූසිගේ කල්දේරමට උඩින් කළු කුහර නිර්මාණය වෙලා ඒ කල්දේරමට ඇදිලා යන්න පටන් ගන්නවා. මේක බලන ප්‍රේක්ෂකින් කෑ ගහනවා හුන්මූසිට අවශ්‍ය වන්නේ අනෙකුත් තරඟකරුවන්ගේ ශක්තිය උරා ගන්න. වෙන්ඩොන් එල්ල කේන්තියෙන් කියනවා හුන් ගෝත්‍ර හැමදාම කරේ මේ වගේ පහත් වැඩමයි. මේ වෙලාවේ ෂින්නොන් එල්ඩ කවතින් හෙවෙනි ෆ්ලේම් එකෙන් විශාල වැල් 4ක් හදලා මේ ශක්තිය අවශෝෂණය නවත්තන්න හදද්දී වෙන්නෝ හෙල්ල එයාගේ තියෙන ශක්තිය පාවිච්චි කරලා මේ ශක්තිය අවශෝෂණය නවත්තන්න හදනවා. ඒ මේ දෙන්නේ කාටවත් ඒක කරගන්න බැරි වෙනවා. මේකට හුන්මූසි මෙහෙම hina වෙද්දිම එයාගේ මූණ එක සැරේම අවුල් යනවා. ඒකට හේතුව තමයි හුන්මූසි ෂෝයන්ගේ කල්දේරම වල යාපු නහීර ටිවෝරින් ෆ්ලේම් එක ෂෝයි විසින් ගිල ගන්නවා. ෂෝයි ඒකේ තියෙන ශක්තිය උරා ගන්න යද්දී හුන්මූසි හිතනවා මේ තියෙන පියුරිෆයින් ඩිමෝනිට් ලෝටස් ෆ්ලේම් එක නහීර ඩිවෝරින් ෆ්ලේම් එකේ තිබ්බ සීඩ් එකත් පියුරිෆයින් කරලා එයාගේ ශරීරය උරා ගත්තනේ. ඒ වෙලේම හුන්මූසි එයා ඇද ගන්න ශක්තිය වැඩි කරනවා. මේ වෙලාවේ ෂෝයි එයා ගාව තිබ්බ කළු කුහරෙන් ඔළුව දාද්දී හුන්මූසි ආධ්‍යාත්මික ශක්තිය ඇදගද්දී ඒ ඇද ගන්න වේගෙට ෂෝයි හුන්මූසිගේ කල්දේරම තුලට යනවා. ඒක දැකපු හුන්මූසිගේ මූණ අවුල් යද්දී ෂෝයි හුන්මූසිගේ කල්දේරම තුල තිබ්බ පිල් එක අරගෙන පැනලා යනවා. හුන්මූසි එයාගේ ශක්තිය පාවිච්චි කරලා ෂෝයිව නවත්තන්න හැදුවත් ෂෝයි ඒ සියලුම ගිනිදැල් විනාශ කරලා ෂෝයන් ළඟට යනවා. මේ වෙලාවේ ෂෝයිගේ ඔලුව ගාපු ෂෝයන් කියනවා ඉක්මන් කරලා ওই ඖෂධ පෙත්තේ තියෙන ශක්තිය එළියට ගන්න. ෂෝයන්ගේ කල්දේරම තුල ගිහපු ෂෝයි හුන්මූසිගේ පිල් එකේ තිබ්බ ශක්තිය යන්ගේ පිල් එකට එකතු කරනවා. ඒක දැකපු හුන්මූසි කේන්තියෙන් කෑ ගහලා කියනවා මම අද උඹව කෑලි කෑලි වලට ඉටලා දානවා. ඒත් එක්කම නහීර ඩිමෝනින් ෆ්ලේම් එකෙන් නාගයෙක් ගැත හුන්මූසි ෂෝයන්ට ඒකෙන් ප්‍රහාරයක් කළ කරන්න යද්දිම එල්ල ෂින්නොන් එයා ගාව තියෙන හෙවෙනි ෆ්ලේම් එක පාවිච්චි කරලා ඒ නාගයා විහිර කරද්දී ෂින්නොන් එල්ල කියනවා හුන්මූසි උඹ ශක්තිය තරම් ආසයි නම් මං ඒ ශක්තිය උඹට ලබා දෙන්නම්. ඒ වෙල් වලින් බේරුණු අර නාගයා ආයශෝයන්ට ප්‍රහාරයක් කළ කරන්න යද්දී එල්ල වෙන්නෝ එයා ගාව තියෙන ෆ්ලේම් එක පාවිච්චි කරලා ඒ නාගයාව සුලිකුණාටුවක් ඇතුළේ හිර කරලා දානවා. මේකට මලපැන්න හුන්මූසි කියනවා නාකි පරයව දෙන්න මම අද උඹලා දෙන්නව මෙතන මරලා දාන්න උඹලා දෙන්නට කොහෙන් ආපු ධෛර්යයක්ද? එල්ල වෙන්හොත් කේන්තියෙන් කියනවා මෙච්චර කල් මම ජීවත් වුණත් මගේ කෝපය තාම මට පාලනය කරගන්න බැරි වුණා. එහෙම කියනවත් එක්කම එල්ල වෙන්හො එයා ගාව තියෙන හෙවෙනි ෆ්ලේම් එක ආයර් නාගයාගේ වටේ උතන්න පටන් ගන්නවා. එල්ල වෙන්හොත් එයා ගාව තියෙන හෙවෙනි ෆ්ලේම් එකෙන් සුලිකුණාටුවක් මවලා ආයර් නාගයාට පහර දෙන ගමන් කියනවා ඔබ හිතන් ඉන්නේ අපිට පහර කරන්න විතරයිද පුළුවන් කියලා. මට බැරිද ආය ආපසු පහර දෙන්න? හුන්මූසි තරහින් කෑ ගහලා කියනවා තොප්පි දෙන්න මාත් එක්ක සටන් කරන්න සුදුසු නැහැ. මෙහෙම කියපු හුන්මූසි අර නාගයා සමග ඒකාබද්ධ වෙනවා. මෙහෙම ඒකාබද්ධ වෙලා ෂෝයන්ට පහර එල්ල කරන්න යද්දිම ෂෝයන් ගාව ඉන්න නෝත් ඩ්‍රැගන් කින් හුන්මූසි හදාපු නාගයාට පහර දීලා හුන්මූසි නෝත් ඩ්‍රැගන් කින්ගේ අවකාශ මානයක් තුල හිර වෙනවා. හුන්මූසි සමච්චල් කරමින් කියනවා මේක නිකන් රූකඩයක් සාදපු හිස් අවකාශ මානයක් විතරයි. බලමු තොපිට මාව කොච්චර වෙලාවක් මේක හිර කරගෙන ඉන්න පුළුවන්ද කියලා. හුන්මූසි අර හිස් අවකාශයේ හිර වෙලා එද්දි ෂෝයන් හුන්මූසි ගාව තිබ්බ පිල් එකේ තියෙන ශක්තිය ෂෝයන්ගේ පිල් එකට සපයන් ගියත් ෂෝයන් ගාව තියෙන පිල් එකට අවශ්‍ය ශක්තිය මේ පිල් එකෙන් ගන්න බෑ. මේක දිහා බලන් හිටපු යාව දැන් අවුලේ ගොළුවන ගමන් කියනවා තවම සාර්ථකත්වයක් නැහැ. තව ගොඩක් දුර යන්න තියෙනවා. මේ වෙලාවේ යාව චිනුයි යාවලිනුයි මේ දිහා අවධානයෙන් බලන් ඉද්දි ෂෝයි කලකිරුණු ස්වභාවයකින් මේ පිල් එක දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ යාව චින් කියන්න පටන් ගන්නවා
නවවෙනි ශ්‍රේණියේ ෂුවන් පෙත්ත සාදන කෙච්චර ලේසි වැඩක් නෙවෙයි. ෂුවන් පෙත්ත කෙච්චර ලේසියෙන් හදන්න පුළුවන් නම් මේ ෂුවන් පෙත්තේ තියෙන වටිනාකම මෙච්චර ඉහළ යන්නේ නෑනේ. මේ වෙලාවේ ෂෝයනුත් කලකිරෙන ස්වභාවකින් ඉද්දි ෂෝයන්ගේ දෙපැත්තට එක්තරා පිල් දෙකක් ඇවිල්ලා මතුවෙනවා. මේ වෙලාවේ ෂින්නොන් එල්ල බලාපොරොත්තු සහගතව කියනවා මමත් අවුරුදු 100 ගානකින් 9 වෙනි ශ්‍රේණියේ ෂුවන් පෙත්තක් තාම නිපදෙනවා දැකලා නැහැ. මෙවර එවැනි අවස්ථාවක් අපි හැමෝටම දැක් ගන්න අවස්ථාවක් දෙමු. ඒ කතාවම එල්ලවෙන් හොත් කියද්දි ෂෝයන් ගෞරවාන්විතව කියනවා ජේෂ්ඨයන්ට බොහොම ස්තුතියි. ෂෝයන් ඒ පිල් දෙකත් කල් දෙරම නැතුව කරද්දි ෂෝයි සතුටින් ඒ පිල්වල තියෙන ශක්තිය ෂෝයන්ගේ පිල් එකට එකතු කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ එල්ල චින්නුන් විස්තරාත්මකව කියනවා මේ තියෙන ඖෂධ පෙති එකිනෙක වෙනස්. ඒවායේ ඇතුලේ තියෙන ගුණත්වයත් වෙනස්. අක්‍රමවත් ලෙස මේවා එකිනෙකට මිශ්‍ර කරොත් ඖෂධ පෙත්ත සාධනයක අසාර්ථක වෙනවා. ඒත් පියුරිෆයින් ඩිමෝනික් ලෝටස් ෆ්ලේම් එකේ තියෙන පවිත්‍ර කිරීමේ බලය නිසා විවිධ ගුණ වලින් තියෙන ඖෂධ මේ බාගෙට හැදිච්ච පිල්වල තියෙන ශක්තිය සම්පූර්ණයෙන් පවිත්‍ර කරලා අලුතෙන් පිල්ලයක් සාදන්න පුළුවන්. මේ වෙලාවේ එකපාරටම ෂෝයන්ගේ කල් දීරමින් විශාල ශක්තියක් අහසට නැගෙනවා. මේ ශක්තිය නිසා අහසේ බැක් ගෝල්ඩන් ලයිට්නින් මතුවෙනවා. ඒත් එක්කම නෝට් ඩ්‍රැගන් කින්ගෙන් හොඳටම ගුටු ගාපු හුන්මූසි කියනවා මේ මගේ චුවාන්ෂී පෙත්ත. ඒක කියලා ඉවරන්න කලින්ම ආයෙ නෝට් ඩ්‍රැගන් කින් හුන්මූසිට පහරක් එල්ල කරනවා. ඒ පහරෙන් හුන්මූසි ඈතට විසි වෙලා යද්දි අහස එන්න දරදඬු වෙනවා. ෂෝයන් මේ දිහා බලාගෙන අදිෂ්ඨානයෙන් කියනවා තව තින් එක පියවරයි. එතකොටම ෂෝයන් එයා බෝධි ට්‍රීකෙන් ලබාගත්ත බෝධි හාට් එකේ තියෙන නිර්වාණ බලය පාවිච්චි කරනවා. ඒ බලයෙන් හින්දා පිල් එක ඇතුලේ වෙනම මානයක් හැදෙනවා. ඒත් එක්කම පිල් එකේ තිබිලා ශක්ති ධාරා කිහිපයක් ආසර නැගෙනවා. ඒ ශක්ති ධාරා මුළු අහසේ පුරා පැතිරී ගොස් වලාකුළු හැඩති ස්වභාවයක් ගන්නවා. මේක තමයි පිල් රේන් එක කියන්නේ නැත්තම් පිල් වර්ෂාව. මේ හාසින් වෙන වතුර වල යකු ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා. මේ දිහා ලොකු සතුටකින් බලන් හිටපියාව දැන් කියනවා මේ තින්නේ වර්ෂාව අවසානයේදී 9 වෙනි මට්ටමේ පිල් එකක් පොත ලබනවා. මේ දිහා බලාගෙන ෂෝයන් හිතනවා 9 වෙනි ශ්‍රේණියේ ෂුවන් පෙත්තක් හදන කෙනාට අකුණු පහරවල් වලට මුහුණ දෙන්න අනිත් අයගේ සහාය ගන්න බෑ. ඒ වගේම මේ වගේ ෂුවන් පෙත්තකට අකුණු කුණාටුවේ ශක්තිය අත්‍යවශ්‍ය වෙනවා. මේ වගේ පිල් එක සම්පූර්ණයෙන්ම පරිපූර්ණ තත්ත්වයටපත් වෙන්න. ඒකින් විතරයි ඖෂධ පෙත්තට ජීවය ලැබෙන්නේ. ඒත් එක්කම ෂෝයන් හදපු පිල් එක අකුණු කුණාටුව පැත්තට යවනවා. මේ දිහා යාෝචින් වගේ අනිකුත් එල්ඩර්ස්ලත් අවධානයෙන් බලාගෙන ඉන්නවා. පිල් එක අකුණු කුණාටු පැත්තට යනවත් එක්කම ඒ අකුණු කුණාටුවෙන් විශාල අකුණු වගේ පිල් එකට ඇද ගන්න පටන් ගන්නවා. මේ පිල් එකේ කලලය ඉරිතලනවත් එක්කම තව වැඩිපුර අකුණු ශක්තිය ඇද ගන්න පටන් ගන්නවා. මේ පිල් එකෙන් අකුණු ශක්තිය ඇද ගන්නවත් එක්ක විශාල බ්ලාස්ට් එකක් මෙතන සිදු වෙනවා. මේ බ්ලාස්ට් එක යවමානයෙන් එළි ඉන්න කට්ටියටත් දෙන්නවා. ඒ දිහා බලාගෙන ඉන්න කෙනෙක් කියනවා ඒ මොකද්ද? එතනින් හරිම විශාල ශක්ති තරංග පිට වෙනවා. ඒත් එක්කම ෂෝයන් හදපු පිල් එක ලස්සන කාන්තාවකගේ ස්වරූපයක් ගන්නවා. මේ කාන්තාවගේ තියෙන ස්වරූපයට මේක බලන්න අපු කට්ටිය S2 අහකට ගන්න බැරුව ඉන්නේ. මේ ඉන්න කෙල්ල ෂෝයන්ට හැක් ගහලා මෙතනින් පැනලා යන්න හදද්දි ෂෝයන් එයාගේ ඉස්සරහට ගිහිල්ලා ආධ්‍යාත්මික බාධකයක් හදලා මෙයාට පැන ගන්න බැරි වෙනවා. මේ ඉන්න කෙල්ල මම පිල්ල ගන්න නෙවෙයි කියනවා වගේ ඔලුව වනද්දි ෂෝයන් ලොකු සතුටකින් කියනවා ඔයා නිර්මාණය වුණ ගමන්ම අනිත් ඒවා රටන්න පටන් ගත්තද? ඔය ඇත්තටම පුදුම සහගතයි. ඒත් එක්කම ෂෝයන් මේ කෙල්ලව පිල් එකක් බවට පත් කරනවා. මේ පිල් එක ෂෝයන් අතර ගන්නවත් එක්කම යා උඩෙන් සතුටින් කියනවා මෙතන සිට ෂෝයන් විසින් 9 වෙනි ශ්‍රේණියේ ෂුවාන්ෂී පෙත්ත නිර්මාණය කර ඇත. මේ වෙද්දී වර්තමානයේ අංක 1 ඇල්කිමිස් කියන නාමයෙන් ෂෝයන්ට හිමි වෙනවා. මේ කතාවට යාෝචින්ට ලොකු හිනාවක් යද්දී මේක බලන්න අපු කට්ටිය ෂෝයන්ට නැගිටලා චියර් කරනවා. යාෝ සින්ජි යාෝලින් යාෝ ටියන් වෙනි කට්ටියත් ෂෝයන්ට නැගිටලා පොඩි ගහනවා. මේ වෙලාවේ ෂින්නොන් එල්ල කියන්න පටන් ගන්නවා ෂෝයන් තාම තරුණ වුණත් එයාගේ ඖෂධ හැකීමේ හැකියාව නම් අතිශය සුවිශේෂී. මේ වෙද්දී යාෝ ක්ලෑන් එකේ ඉන්න කිසිම එක්කෙනෙක් ෂෝයන්ට සම කරන්න බෑ. ෂෝයන් අංක 1 ඇල්කිමිස් කියන නාමයට ඇත්තටම සුදුසුයි. ඒත් එක්කම ෂෝයි නෝට් ඩ්‍රැගන් කින්ඩුවේ ළඟට ඇදලා ගන්නවා. මේ වෙලාවේ යාෝ වෙන්හෝ කියන්න පටන් ගන්නවා යාෝචින් ඇත්තටම හොඳ ගෝල නිර්මාණය කරලා තියෙනවා. යාෝචින් මේ දිහා මූණ ලොකු හිනාවක් දාගෙන බලාගෙන ඉන්නේ. ෂෝයන් යාෝ වෙන්හෝටයි චෙන්නොන් එල්ලටයි ආචාර කරනවා. මේ වෙලාවේ හුන්මෝසි කෑ ගහලා කියනවා දවස් ගණනක් මහන්සි වෙලා හදපු ඖෂධ පෙත්ත නුඹට ඒක නිකම්ම වාසි වුණා නේද?
ෂෝයන් යාවුඩෑන් දිහා බලාගෙන කියනවා අද මට ඔබෙන් විශේෂ ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ කතාව ඇහෙද්දී යාවෝචන් හැඟීම්බර වෙනවා. යාවුඩෑන් ෂෝයන් දිහා බලාගෙන කියනවා මම දන්නවා ඔයා ඉල්ලන්න හදන්නේ මොකද්ද කියලා. යාවෝචන් ඔයාට මෙච්චර දක්ෂ කොල්ලෙක් නිර්මාණය කරන්න පුළුවන් වුණා. ඒ හින්දා ඔයා තමයි යාව ගෝත්‍රයේ ඉන්න දක්ෂම කෙනා. යාව ගෝත්‍රයේ ස්මාරකයේ නම සටහන් කරන වැඩේ ඔයන් බලාගන්න. යාවෝචන් සංවේදී වෙලා යාවුඩෑන්ට බොහොම ස්තුතියි නායකතුමනි කියනවා. ඒ කතාව ඇහෙද්දී යාවුඩෑන් සතුටින් යාවෝචන් දිහා බලාගෙන ඔළුව වරනවා. මේ වෙද්දී ෂෝයන්ගේ මූණේ ලොකු හිනාවක් තියෙනවා. ඒක දැකපු යාවෝචන් ෂෝයන් දිහා බලාගෙන ඔළුව වනද්දී එක සැරේම හුන්මූසී කියන්න පටන් ගන්නවා මේ තියෙන්නේ හරිම සතුටුදායක අවස්ථාවක් නේ. යාවුඩෑන් නායකතුමනි මටත් ඔබගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. යාවුඩෑන් සැකෙන් අහනවා ආ කියන්න බලන්න මොකද්ද කියලා. හුන්මූසී කුරුරු හිනාවක් දාගෙන කියනවා මට යාව ගෝත්‍රයේ තියෙන ඩෝසි ඒජන් කෝඩ් කැබල්ල ගන්න ඕනේ. මේ කතාව ඇහෙද්දී යාවෝචන් ෂෝයනුයි යාව ගෝත්‍රයේ නැති කට්ටියයි හුන්මූසී දිහා තරහින් බලද්දී යාව වැන්නෝ කේන්තියෙන් කියනවා මේ තරම් හයියක්. යාවුඩෑන් හුන්මූසී දිහා බලාගෙන තර්ජනාත්මකව කියනවා හුන්මූසී ඔබ හිතන්නේ යාව ගෝත්‍රයෙන් ඔබට පහර දෙන්න බෑ කියලාද? ඒ කතාව ඇහෙද්දී හුන්මූසී කුරුරු විදියට hina වෙලා කියනවා යාව ගෝත්‍රයේ නායකතුමනි යාවුඩෑන් මම ඉතා ආඩම්බරයෙන් අද ඔබට කියනවා යාව ගෝත්‍රය අදින් අවසන්. ඒ කතාව අවසන් කරද්දීම හුන්මූසීගෙන් විශාල නහීරට ඩිමෝනින් ෆ්ලේම් ප්‍රමාණයක් අහසට විහිදෙනවා. ඒ ෆ්ලේම් ශක්තියෙන් යාව ගෝත්‍රයේ වටේට විශාල බාධකයක් හැදෙනවා. මේ කොටස මෙතනින් අවසන් වෙද්දී ඊළඟ කොටස බලන්න වෙන්නේ නම් ඊළඟ මාසේ. අපේ channel එක තාම subscribe කරේ නැත්නම් subscribe කරලා වීඩියෝ එක ගැන කමෙන්ට් එකකුත් දාන්න.